ආයිබෝවන් දයාබර වෘශ්චික ලග්න හිමියනි සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව වෙත මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කර පහත ඇති බෙල් සලකුණ මත ක්ලික් කරන්න. මෙම වීඩියෝව ගෙන එන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රීගේ. දෙසැම්බර් මාසයේදී ඔබගේ ලග්න පලාඵල සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් මාසයේ පුරාවට ග්‍රහ ගෝචරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. රවි ග්‍රහයා බුධ ග්‍රහයා සිකුරු ග්‍රහයා සහ කුජ ග්‍රහයා ඔබගේ ලග්න භාවය වන වෘශ්චික රාශිගතවද රාහු ග්‍රහයා ඔබගේ සිව්වන භාවය වන කුම්භ රාශිගතවද ශනි ග්‍රහයා ඔබගේ පස්වන භාවය වන මීන රාශිය තුලද ගුරු ග්‍රහයා ඔබගේ නවවන භාවය වන කටක රාශිය තුල වක්‍රවද කේතු ග්‍රහයා ඔබගේ දහවන භාවය වන සිංහ රාශිය තුලද තැන්පත් වෙමින් ඔබ දෙසැම්බර් මාසය ආරම්භ කරනු ලබනවා. මේට අමතරව දෙසැම්බර් මාසයේ 5 වෙනිදා ගුරු ග්‍රහයා වක්‍ර ගමනින් ඔබගේ 9 වෙනි භාවයේ සිට 8 වන භාවය වන මිථුන රාශියට සම්ප්‍රාප්ත වීමද කුජ ග්‍රහයා දෙසැම්බර් මාසයේ 7 වෙනිදා ඔබගේ දෙවන භාවය වන ධනු රාශියට සංක්‍රමණය වීමද සිකුරු ග්‍රහයා දෙසැම්බර් මාසයේ 20 වෙනිදා ඔබගේ පළවන භාවයේ සිට ඔබගේ දෙවන භාවය වන ධනු රාශියට සංක්‍රමණය වීමද බුධ ග්‍රහයා දෙසැම්බර් මාසයේ 29 වෙනිදා ඔබගේ දෙවන භාවයට සම්ප්‍රාප්ත වීමද රවි ග්‍රහයා මාසයේ මැද භාගයේ පමණ වන විට ඔබගේ දෙවන භාවයට සම්ප්‍රාප්ත වීමද සිදු වෙනවා. ප්‍රථමයෙන්ම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ දහවැන්න තුල කේතු ග්‍රහයා ස්ථානගත වී ඇති අතර ඔබගේ දහවැන්නාධිපති වන රවි ග්‍රහයා මාසයේ පුරාවටම ඔබගේ ලග්නය තුල ඔබගේ දෙවැන්න තුලත් ස්ථානගත වී තිබෙනවා. මාසයේ මැද භාගයෙන් පසුව අටවැන්න තුල සිටින්නා වූ ගුරු ග්‍රහයාගේ හත්වන දෘෂ්ටියට ඔබගේ රැකියා ස්ථානාධිපති වන රවි ග්‍රහයා ලක් වෙනවා. මේ නිසා ඔබට රැකියාව හරහා හදිසි ධන ලාභ, ඒ වගේම යහපත් රැකියාවේ ස්ථාන මාරු වීම, ඒ වගේම අනපේක්ෂිත රැකියා අවස්ථා ඔබට හිමි කරගත හැකියි. මෙම කාලයේදී ඔබට ප්‍රබෝධමත්ව රැකියාවේ නිරත වීමට යහපත් කාර්යශූර ශක්තියක් පවතින අතර ඔබට හොඳ sannivedana හැකියාවක්ද හිමි වෙනවා. ව්‍යාපාරාංශය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ හත්වැන්න ආධිපති වන සිකුරු ග්‍රහයා මාසයේ මුල් සති 3 තුල ඔබගේ ලග්නය තුල රැඳී ඇති බැවින් ඔබගේ යහපත් තීන්දුව తీරන හරහා ව්‍යාපාරයන් සංවර්ධනය කර ගැනීමට පුළුවන්. සිකුරු ග්‍රහයා ඔබගේ දෙවැන්නට සංක්‍රාන්ති වීමත් සමග ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියට නැතිවීම හේතුවෙන් ඔබට අතීතයේදී ව්‍යාපාර හරහා මගහැරුණු යම් මුදල් ප්‍රමාණයක් හෝ අතීතයේදී කරන ලද ව්‍යාපාරයකට ඔබගේ අවධානය යොමු වීමක් අපේක්ෂා කළ හැකියි. ඒ වගේම සිකුරු ග්‍රහයා යනු ඔබගේ 12 වෙනිදී අධිපති බැවින් ඒ සඳහා ඔබ ආයෝජනය කිරීමක් නැත්නම් ඔබගේ මගහැරුණු ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීමක් වැනි දෙයක් අපේක්ෂා කරන්නත් පුළුවන්. මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේදී මෙම මාසය ඔබට මූල්‍ය තත්ත්වය අතින් ඉතාමත්ම යහපත් මාසයක්. ඔබට විවිධ මූලාශ්‍ර හරහා මුදල් ගලා එන කාලයක්. මක්නිසාද ඔබගේ 11 වන අධිපති වන බුධ ග්‍රහයා ඔබගේ ලග්නය තුල මාසය තුලම රැඳී පවතිනවා. ඒ වගේම ඔබගේ දෙවැන්න අධිපති වන ගුරු ග්‍රහයා ඔබගේ අටවැන්නට පැමිණ ඔබගේ දෙවැන්න දකින නිසා ඔබට හදිසි ධන ලාභ මෙම කාලයේදී පෙන්눔 කරනු ලබනවා. රැකියාවෙන් ව්‍යාපාරවලින් සහ විදේශගත මුදල් ලැබීමේ වාසනාව ඔබට මෙම කාලයේදී හිමි වෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා මාසයේ පුරාවටම යහපත් භාවයන් තුල ගමන් කිරීම හේතුවෙන් ඔබගේ සෞඛ්‍ය තුල අයහපත් විචලනයක් අපේක්ෂා කිරීමට නොහැකියි. ඒ වගේම අටවැන්නට ගුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්ත වීමත් සමග ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහයාව ගුරු ග්‍රහයා විසින් දකින නිසා ඔබගේ නිදන්ගත රෝගයකින් ඔබ ක්‍රමයෙන් අත්මිදීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී නව ප්‍රේම සම්බන්ධතාවයන් ආරම්භ කිරීමට මාසයේ මුල් දවස් 5 ඔබට ඉතාමත්ම සුබදායි. නමුත් ඔබගේ පස්වැන්නාධිපති අටවැන්න තුලට වක්‍රව චලිත වීම හේතුවෙන් ඔබට ඊතරම් යහපත් තත්ත්වයක් ඉන් පසුව අපේක්ෂා කරන්න බෑ. මාසයේ අවසාන දවස් 10 තුලදී ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී නව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට මාසයේ මුල් දවස් 5 ඔබට ඉතාම සුබදායී වන නමුත් ඉන් පසු දවස් කිහිපය ඔබට ඊතරම් සුබවාදී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාසයේ අවසාන දවස් 10 ප්‍රේම සම්බන්ධතාවයන් ආරම්භ කිරීමට නම් ඊතරම් සුබවාදී වන්නේ නැහැ.
දැනටමත් ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති ඔබ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී දෙසැම්බර් මාසයේ 5 වෙනිදායෙන් පසුව ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට හදිසි කරදර බාධා එල්ල විය හැකියි. මෙහිදී ඔබගේ ඉවසීම සහ විනයානුකූල බව ප්‍රේම සම්බන්ධතාවය ආරක්ෂා කර ගැනීමට ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබගේ පස්වැන්නාධිපති වන ගුරු ග්‍රහයාව මාසයේ මැද භාගයෙන් පසු රවි සහ කුජ ග්‍රහයන් විසින් දකින බැවින් ඔබගේ වචන භාවිතය සම්බන්ධයෙන් ඔබ ඉවසිලිමත් විය යුතුයි. විවාහ සම්බන්ධතා සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ හත්වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා මාසයේ මුල් සති 3 තුල ඔබගේ ලග්නය තුල ගමන් කර ඔබගේ හත්වැන්න දකින බැවින් නව විවාහ සම්බන්ධතාවලට පිවිසීමට මාසයේ මුල් සති 3 අවසාන සතියට වඩා ඉතාමත්ම යහපත් වෙනවා. දැනටමත් විවාහ වී ඇති ඔබ සම්බන්ධයෙන් සැලකීමේදී මුල් සති 3 පමණක් නොව අවසාන සතියේදීද ඔබගේ හත්වැන්නාධිපති සිකුරු ග්‍රහයා ගුරු ග්‍රහයා විසින් දැකීම නිසා කලත්‍රයාගෙන් යම් ධනලාභයක්ද ඔබට ලැබීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මාසයේ පුරාවටම විවාහ ජීවිතය සාමකාමී වෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේදී උසස් පෙළ සහ උපාධි මට්ටමේ අධ්‍යාපනය හදාරන ඔබගේ අධ්‍යාපනය දෙසැම්බර් මාසයේ 5 වෙනිදායෙන් පසුව ක්‍රමයෙන් යහපත් වෙනවා. මීට අමතරව පශ්චාත් උපාධි මට්ටමේ සිට ඉහළට අධ්‍යාපනය හදාරන්නා වූ ඔබ සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ උත්සාහයට සරිලන ප්‍රතිඵල මෙම මාසයේදී ලැබෙනවා. රවි ග්‍රහයාත් සමග යෝග වූ කුජ ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබගේ නම වෙන්නට ලැබෙන බැවින් ඔබගේ කතන හැකියාව තුළින් ඔබට ජයග්‍රහණ වාර්තා කරන්න පුළුවන්. ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔබට කෙටි ගමන් බිමන් සඳහා මධ්‍යස්ථ ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන්. දීර්ඝ ගමන් බිමන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී දීර්ඝ ගමන් බිමන් වලට සහභාගී වීමේදී ඔබට යම් වෙහෙසක් දැරීමට සිදු වෙන්න පුළුවන් වෙන මාසවලට වඩා. දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මාසයේ මුල් දවස් 5 ඔබට දරුපල සම්බන්ධයෙන් යහපත් වන අතර ඉතිරි දින කිහිපය ඔබට යම් අසුබතාවයක් පෙන්눔 කරයි. ඔබ හා දරුවන් අතර තිබෙන්නා වූ සම්බන්ධය වර්ධනය කර ගැනීමට ඔබගේ විනයානුකූල බව මෙම කාලයේදී ඉතාමත්ම වැදගත්. එපමණයි දයාබර වෘශ්චික ලග්න හිමියනි. ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දෙසැම්බර් මාසයක්.